අවසරයි අරියතුන් වහන්සේ මට දැනගන්න ඕනේ සතර කමඨහන් දිගටම වඩාගෙන යන අවස්ථාවේදී කාලයක් වඩාගෙන යනකොට අවසානයේදී බුද්ධානුස්සතිය විතරක් වගේ වැඩෙන අවස්ථාව හිතට දැනෙනවා. ඒ අවස්ථාව කොහොමද කියන එක තමයි දැනගන්න ඕනේ. ඔය ඒක ඇත්ත. සතර කමඨහන් වඩනකොට මේ මෙත්තානුස්සති අසුභානුස්සති වඩන්නෙම නැහැ. පස්සේ මේකට හිත හොඳට පුරුදු වෙලා පුහුණු වෙලා හිත පදන් වෙනකොට අර වැරදියක් ප්‍රිය මනාප දෙයක් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වෙනකොට මේ අසුභානුස්සති මට්ඨානුස්සති දෙකම එකතු කරලා වඩන අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන එක එකපාරට සිහිපත් වෙනවා. වෙන මොකක්වත් නෙමෙයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදානය කරගෙන අපේ කැමැත්ත අනුව පවත්තන්න නවත්තන්න නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ කියලා එකෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේක තේරුම් අරගෙන මේ සතර කමඨහන් ප්‍රායෝගිකව වඩලා ඒ පිළිබඳව හොඳ පුරුද්දක් ලබාගත්ත පුහුණුවක් ලබාගත්ත හිත ඒ සඳහා නිවැරදිව පදම් කරගත්ත පුද්ගලයෙකුට නැවත සතර කමඨහන් සියල්ලම අගේ ඉඳන් මුල ඉඳන් අගට මෙනෙහි කර ඉන්න ඕනේ නැහැ. එක වචන පෙළක් සමහර විටක එක මෙනෙහි කිරීමක් විතරයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීත. එහෙම නැත්නම් මේක උපාදානය කරගන්නට සුදුසු කිසිවකුත් නැහැ හිත කිලුට වෙනවා කියන තේරුම ලබා ගන්නවා. ඒ අනුව එකෙන් ඒ මොහොතේම එන වේගයට වඩා අයින් වෙලා ඉවත් වෙලා ආස් වෙලා යනවා. ඇහැට රූපයක් එනවා ප්‍රිය මනාප රූපයක්. ඒකට අර චක්කුන් පටිච්ච රූපේච වෙනවා. හැබැයි තණ්හාවක් උපාදානයක් එන්නේ ඒ වේගයට වඩා වේගෙන් සමුදය නිරෝධ වෙනවා. ඉතින් ඒක නිසා ඒක හැබැයි ඇති වෙන්නේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් පුරුදු කරලා පුහුණු කරලා හිත ඒ සඳහා පදම් කරගන්න ඕන. දැන් ඔබ උදාහරණයකින් කියනවා නම් ඔබ දැන් වාහනයක් එලවන්න හොඳට පුරුදු වෙලා පුහුණු වෙලා ඒ සඳහා පදම් වෙච්ච හිත ඔබ කවුරුවක් කියන්න ඕනේ නැහැ. ඔන්න දැන් බ්‍රේක් ගහන්න, ඔන්න දැන් කපන්න, ඔන්න දැන් ක්ලච් එක පාගන්න, ඔන්න දැන් ගියර් එක මාරු කරන්න. ඒවා මොකක් කියන්න ඕනේ නැහැ. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබත් මේක හරියට පුරුදු වුණොත් පුහුණු වුණොත් හිත පදම් වුණොත් ඔබට අර වැරදි දෙයක් එන වේගයම තේරෙනවා. ඒ වේගයට වැඩියෙන් ඒක හිතෙන් අයින් වෙලා යනවා. අයින් කරන්න පුළුවන්. ඒක වැඩක් නෑ. ඒක පජාති පහනාති පස්සති. ඒකට යම් පුරුද්දක් තියෙනවා. දැන් ඔබ පුරුදු වෙලා තියෙන්නේ ඒක නෙමේ අනිත් පැත්ත. ඔබට ප්‍රිය නම් මනාප නම් ඒකට වේගයෙන් ඇලෙනවා. අප්‍රිය නම් අමනාප නම් ඒකට ගැටෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මනිනවා. ඒ පුරුද්ද ඒ පුහුණුව අයින් වෙලා අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීත. ඒකේ අනිත් පැත්ත ඔබ තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වුණාම ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. දැන් අනාර්ය අසුතවත් පු탁ජන පුද්ගලයෙක් හැටියට අර ආස්වාදයේ ලැබුණා ආදීනව තේරුම් ගත්තේ නැහැ. චර බව තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා කාමාවචර රූපාවචර අරූපාවචර බවට පත් වෙනවා. ඒකයි